හායි කොහොමද ඔයාලට? අද අපි යන්නේ ටිකක් වැදගත් වැඩකට. ජපන් වල ඉන්න ඩිපෙන්ඩ් ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන දෙයක් වන සතියට පැය 28ක් වැඩ කරන්න පුළුවන් පර්මිෂන් එක ගන්න ඉමිග්‍රේෂන් ඔෆිස් එකට යන ගමන තමයි අද බ්ලොග් එකෙන් ඔයාලට ගේන්නේ. මම එදා එන දවසේ යාපෝට් එකේ නිලධාරීන්ගෙන් ඇහුවම ඩිපෙන්ඩ් ඉන්න අයට පැය 28 සීල් එක ගහලා දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ සඳහා ඉමිග්‍රේෂන් ඔෆිස් එකට යන්න වෙනවා කියලා කිව්වා. හැබැයි ස්ටුඩන්ට් ඉන්න අයට පැය 28 සීල් එක එයාපෝට් එකේ නිලධාරීන් විසින් ගහලා දුන්නා. දැනට මේ වෙද්දි සමහරක් විට ඒක වෙනස් වෙලාද කියලා දන්නේ නැහැ. මම එන දවසේ නම් ස්ටුඩන්ට් එන අයට මේ පැය 28 සීල් එක ගහලා දුන්නා. ඒ නිසා මේක අදාළ වෙන්නේ ඩිපෙන්ඩ් වීසා වලින් එන අයට පමණයි. පැය 28 සීල් එක ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් ගහ ගන්න ඕන කියලා කියපු නිසා අපි කීප දෙනෙක්ගෙන් ඇහුවා ටෝකියෝ ඉමිග්‍රේෂන් යන්න වෙනවද කියලා. අපේ යාළුවෙක් කිව්වා එහෙම නෑ. ඔයාලට ළඟම තියෙන ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් ගහ ගන්න පුළුවන් කියලා. හැබැයි අපි ඉන්න තැන ඉඳන් ළඟම තියෙන ඉමිග්‍රේෂන් ඔෆිස් එකටත් අපිට පැය දෙකක වගේ කාලයක් තියෙනවා යන්න. ඒ නිසා අපි මේ ගමන උදේම පිටත් වෙනවා. අද හස්බන්ඩ්ට නිවාඩු දවසක්. නමුත් අපි ඒ දවසේ යොදාගත්ත මේ වැඩේ වෙනුවෙන් උඩට අමතරව නිවාඩුවක් දාන්න වෙන්න ඕනේ නැති නිසා අපි ගෙදරින් උදේම පිටත් වෙන නිසා උදේට කෑම මුකුත් ලේස්ති කරගත්තේ නැහැ. කඩින් මොනවා හරි පොඩි දෙයක් කමු කියලා. මේ වගේ වැදගත් වැඩකට යද්දී මතක් කරලා අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික ඔක්කොම දාගන්න අමතක කරන්න එපා. මමත් ඊයේ රෑම අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික ඔක්කොම චෙක් කරලා බලලා ෆයිල් එකක හදාගත්තා. මොකද එතන ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඩොකියුමන්ට් ඉල්ලද්දී අපිට මොනවා හරි ඩොකියුමන්ට් එකක් මිස් වෙලා තිබුණොත් අපි යන ගමන අපරාධයක් වෙනවා. මොකද පොඩි දුරක් නෙවෙයි යන්නේ. අපිට ඩොකියුමන්ට් එකක් මග ඇරුණොත් ආයෙම ඇවිල්ලා ගෙනියන්න තරම් ටයිම් එකක් නැහැ. පාර පේන්නේ නැති තරමටම වහිනවා. අහස වැස්ස නම් නවතින පාටක් ඇත්තෙම නැහැ. හොඳටම වැස්ස. දැන් අපි ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපිට තව විනාඩි 45ක් විතර වගේ යන්න තියෙනවා. ඒ එනතුරු මග දිගටම වහිනවා. අද අපි මේ මැප් එක දාගත්තට අපිට පෙන්වන්නේ අතුරු පාරවල් ටිකක් ට්‍රැෆික් අඩුම විදියට තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි මේ ගමන් කරන්නේ මේ ගමක් කරහා වගේ තමයි පේන්නේ. ඒ නිසා දෙපැත්ත හොඳටම මගා කරලා තියෙනවා. වැස්සත් නිසා හරියට පේන්නේ නැහැ. ඉස්සර අපි අර නුවරඑළිය යද්දිනේ අපි ඉතින් අර ගෝවා ටිකක් වගා කරලා තියෙනවා. කැරට් එහෙම අපිට දකින්න ලැබෙන්නේ නුවරඑළිය පැත්තේ යද්දිනේ. ඒ වගේම තමයි මෙහෙම යද්දි දැනෙන්නේ දෙපැත්තෙම වගා කරලා තියෙනවා. හරිම ලස්සනයි. මම පළවෙනි වතාවට තමයි හස්බන්ඩ් එක්ක ජපානයේ මේ විදියට රවුමක් දාන්න යන්නේ. මට දැන් මේ යන ගමනට වැඩි තියෙන ඉතින් අද නිවාඩු දවසේ පොඩි රවුමක් දාන්න වගේ යන ෆීල් එකක් එක තමයි දැන් මේ ගමනේ යන්නේ. පුදුම තරම් වැස්සක් කියන්නේ ඔයාලට පේනවා ඇති බලන්න. පාරේ පවා වතුර බැහැලා යන්නේ තරමට වතුර පෙළ තියෙන්නේ. මට ඉතින් පැයක් වගේ තමයි මේ වැස්සේ. බලන්න මේ වටපිටාව හොඳටම මේ මිදුමත් වගේ තියෙනවා. පාර පේන්නේ තරමට යන්නේ. දැන් අපි දෙන්නත් මේ ලාවේ බොහොම පරිස්සමට යන්නේ. මොකද මේ පාරවල් ටිකක් ලිස්සන සුළුත් එක්ක නිසා බොහොම පරිස්සමට යන්නේ. ඒ වගේම වෙලාවට යන්නත් ඕන. මොකද ඉමිග්‍රේෂන් එකේ ගොඩක් අය ඇති කියලා හිතනවා. මොකද හැමෝටම නිවාඩු දාස් නිසා හැමෝම වෙනවා වීසා අලුත් කරගන්න වැඩේ. මේ හැම වැඩටක එන නිසා අපි උදේම යන්න ගියත් චුට්ටක් ගමනට බාධායි. මොකද පේන්නේ නැත්තරමටම වහින නිසා.
අපි දැන් මේ උමන් මාර්ගයේ ඇතුලේ යන්නේ. මේ ඇතුළ හරි ഘോഷාකාරී සද්දයක් ඇහෙනවා. මොකද අර වාහන පරිවිද්ද වෙන සද්දෙත් එක පොඩි බයකුත් මට නම් දැනෙනවා. දැන් අපි උමන් මාර්ගෙන් එක්සිට් වුණා. ඒ බස් නම් අඩුවක් නැහැ පිටතම වහිනවා. දැන් අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි උදේට පිටි එකක් විතරයි බිව්වේ. මොකුත්ම කෑවේ නැහැ. ගෙදර තිමිච්ච පොඩි ස්නැක් ටිකක් එහෙමම බෑග් එකට දාගත්තා. මගදී බඩගිනි වුණොත් කන්න කියලා. හස්බන්ඩ් එක්ක මේ වගේ ගමනක් හරි කමක් නැහැ. එකට යන්න තියෙනවා කියන්නේ ඒක වෙනම ෆීල් එකක්. මොකද අපි ආදරය කරන කෙනත් එක්ක මේ වගේ ගමනක් හරි යන්න තියෙනවා කියන්නේ පුදුම සැනසීමක් තියෙන්නේ. මොකද හැමෝම මේ රටවල් වලදී කාර්යබහුල ජීවිත ගත කරන්නේ. මේ වගේ ගමනකට හරි කමක් නැහැ. පොඩ්ඩක් ඒ කාර්යබහුල ජීවිතයෙන් මිදලා මේ වගේ ගමනක් යන්න තියෙනවා කියන්නේ ඇත්තටම පුදුමාකාර සහනයක් හිතට දැනෙන්නේ. ඔළුවේ තියෙනවා ගොඩක් ප්‍රශ්න හැමෝටම එහෙමයි. ඒ ප්‍රශ්න වලින් මේ වගේ ගමනක් යද්දී අලුම තරමේ මනසට හරි විවේකයක් දැනෙනවා. මම දන්නවා හැමෝම එහෙමයි. තමන් ආදරය කරන කෙනත් එක්ක තනියම ජීවත් වෙනකොට ඒ දැනෙන සැනසීම වචන වලට පෙරලන්න ඇත්තටම අමාරුයි. මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා එහෙම ඉන්න හැමෝගෙම ප්‍රශ්න විසඳලා හැමෝටම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කාලයක් උදා වෙන්න කියලා. දැන් නම් අපි ඉමිග්‍රේෂන් එක කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. ඉමිග්‍රේෂන් එක ඇතුළ වීඩියෝ කරන්න බෑ. අනිත් එකේ යන වැඩේ හරියටම නිවැරදිව කරගන්න ඕන. ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා ෆිල් කරගන්න. අපිට ඇප්ලිකේෂන් ෆෝම් එකක් කලින් ගන්න බැරි වෙච්ච නිසා එතෙන්ට ගිහිල්ලා තමයි ෆිල් කරගන්න වෙන්නේ. ඒ නිසා ඒක ඇතුළේදී වුණ දේවල් ටික මම ඔයාලට ඇවිල්ලා කියන්නම්. හරි යාළුවනේ අපි ඉමිග්‍රේෂන් එකේ වැඩ ටික කරගත්තා. පැය 28 සීල් එක ගහගත්තා. මම හිතන්නේ අපිට පැය එකමාරක් විතර ගත වුණා. මොකද ගියාම ටෝකන් එකක් ගන්න තියෙනවා. අපි ගිහිල්ලා ඇත්තටම දැක්කේ නෑ ටෝකන් එකක් ගන්න තියෙනවා කියලා. අපි දෙන්නා මේ අර ඇප්ලිකේෂන් එක පුරව හිටියා. ඒක පුරවලක් ටිකක් වෙලා වාඩිලා හිටියා. පස්සේ තමයි මේ අලුතෙන් එන අය ගිහිල්ලා ටෝකන් එකක් ගන්න එක තමයි දන්නේ ටෝකන් එකක් ගන්න ඕන කියලා. ඒ නිසා මට හිතෙන්නේ අපි 10 දෙනෙක්ට විතර යන්න දීලා තමයි අපි මේ ටෝකන් එකක් ගත්තේ. ඒකෙන් ටිකක් පරක් වුණා. මේ අදාළ කිව්වා වගේම ගොඩක් අය ඇවිල්ලා හිටියා. මට හිතෙන්නේ ගොඩක් ඇවිල්ලා හිටියේ වීසා අලුත් කරගන්න දේවල් වලට. අපිට ලංකාවෙත් කීප දෙනෙක්ම හම්බුණා. එයාලත් ඇවිත් තිබේ. වීසා රිනියු කරගන්න වැඩවලට තමයි ඇවිත් හිටියේ. මේ අපේ වැඩේ නම් අපි කරගත්තා. ප්‍රශ්නයක් වුණේ නැහැ. අපෙන් ප්‍රශ්න කීපයකුත් ඇහුවා. ඒවටත් අපි ඉතින් උත්තර දුන්නා. ප්‍රශ්නයක් වුණේ නැහැ. පැය 28 සීල් එක ගහගත්තා. දැන් ඉතින් පැය 28ට හරියන ජොබ් එකක් කරන්න තමයි තියෙන්නේ. දැන් නම් කාලගුණය ඇත්තටම හොඳයි. පොඩි පොඩක් විතරයි වැටෙන්නේ. අපේ දැන් නම් බඩගිනිය හොඳටම දැන් වෙලාව දෙකක් විතර වෙලා තියෙන්නේ. දැන් මොනවා හරි කන්න ඕන. අපි එහෙනම් යමු කන්න පුළුවන් තැනක් බලන්න. මම අද යන ගමන් බලමු මොනවද කන්නේ කියලා. මට යන ඉතුරු ටික වීඩියෝ කරගන්න බැරි වෙලා තිනවා. වීඩියෝ කරලා හැබැයි වීඩියෝ කරන බටන් එක ප්‍රෙස් කරන්නේ නැතුව නිකන් කැම් එක තියාගෙන ගිහිල්ලා විතරයි තියෙන්නේ. පස්සේ තමයි දැක්කේ මේක වීඩියෝ වෙලා නැහැ කියලා. මේ අපි අද මැක් එකෙන් කනවා. මේ ඒකත් වීඩියෝ වෙලා නැහැ. මේ පොඩ්ඩයි තියෙන්නේ. මම ඒ නිසා වීඩියෝ කරගත්තේ නැහැ. බඩගිනි ඒ තරමටම උදේටත් කෑවේ නැති නිසා. මේ ඒක නිසා මේ පොඩ්ඩයි වීඩියෝ වෙලා තියෙන යාළුවනේ. අනිදාසේ
ව්ලොග් එකක් කරද්දි මම හරියටම වීඩියෝ කරගන්නම්. තාම ඉතින් මට මේ වීඩියෝ කරන එක එච්චරම හුරුත් නෑ. ඒ නිසා අඩුපාඩු සිද්ධ වෙනවා. බලමු ඉතින් ඉස්සරහට කොහොමද කරන්න කියලා. යන ගමන් විදරට ගන්න බඩු ටිකකුත් තියෙනවා. හස්බන්ඩ්ටත් පොඩි යාට ඕන බඩු ටිකක් තියෙනවා. අපි ඊටු ටිකේ කොහොමද කරගන්නේ කියලා බලමු. හොඳයි අපි දැන් සුපර් මාකට් එකට ආවා. අපි ඇත්තටම මේ එළවලු එහෙම ගන්නේ මෙතනින් නෙමෙයි සුපර් මාකට් වලින් මිල වැඩි නිසා අපි මේ තියෙනවා සිංහල බඩු තියෙන අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න බඩු තියෙන ඔය එළවලු වර්ග එහෙම තියෙන හාල් ගන්න පුළුවන් කඩ කීපයක් තියෙනවා. අපි ඒවෙන් තමයි ගන්නෙ. මේකට වැඩිය ගොඩක් බඩු මිල අඩු නිසා අපි මේ අර අතරතුරේ අවශ්‍ය දේවල් විතරයි මේ වගේ සුපර් මාකට් වලින් ගන්නෙ. අද අපිට පොඩි බඩු ටිකක් ඕන වෙනවා. අපි ඒ ටික අරගමු. යමු අපි ඉස්සරහට බලන්න මොකද්ද කොහොමද බඩු මිල එහෙම කියලා. මෙහි අර ෆ්‍රීසර් කරලා තියනවා. අපි අද ඇත්තටම ආවේ මේ ගිහි සූපයකට. ඒකේ තියනවා මේ ෆ්‍රීසර් කරපු හැම දෙයක්ම. එළවලු උනත් ෆ්‍රීසර් කරලා තියෙන දේවල් තියෙනවා. මේ හැමදාම මම ගන්නවා. බොන්චි එකක් තියෙනවා. ඒක මේ අර ෆ්‍රෙෂ් පිට ගන්නට වැඩිය ලාභයි. හැබැයි ඒක අර ෆ්‍රීසර් කරලා තිබුණා කියලා අසේ වෙනසකුත් නැති නිසා මම ඇත්තට මේක ගන්නවා. මොකද ලේසි කපලක් තියෙන්නේ. මට පොඩ්ඩක් හොදගෙන උයා ගන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මම ඒක ගන්නවා අනිවාර්යයෙන්ම මෙතනින්. මෙතන තියෙනවා තව පොල් කිරි එකක් කොකෝ මික්ස් කියලා. ඒ බ්‍රෑන්ඩ් එකේ අර පොල් කිරි එක අනිත් පොල් කිරි වගේ නෙවෙයි පැණි රස එන්නේ නැහැ. ඒ නිසා ඒක අර ලංකාවේ රසටම තියෙන නිසා මම අනිවාර්යයෙන්ම මෙතනින් ඒක ගන්නවා. තව හස්බන්ඩ්ට සපත්තු දෙකක් හැඳුම් වගේක් ගන්න තියෙනවා. මම නම් අද මුකුත්ම ගන්නෙ නෑ. මොකද මම ලංකාවෙන් ඉන්නේ අරන් ආපු හැඳුම් තියෙන නිසා මම මුකුත්ම ගන්නෙ නෑ. හස්බන්ඩ් යාට සපත්තු දෙකක් හැඳුම් වගේක් ගන්න තියෙනවා. ඒ ටික විතරක් අරගෙන යනවා. මොකද අපි දන්නේම නැතුව දැන් රැය වෙලා තියෙන අපි මගදී චුට්ට නවත්තලා ආවේ. ඒක නිසා හැට කන්නත් බෑ වගේ දැම්මා. අපි නම් මේ බඩු ටිකත් අරගෙන යමු ගෙදර.
අපි අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන ඉවරයි. දැන් අපි ගෙදර යන්න හදන්නේ. ඇත්තටම දැන් අපිට රැයට කන්නත් බැරි තරම් ගෙදර ගිහිල්ලා මොනවා හරි පොඩි දෙයක් හදාගෙන කනවා කියලා හිතුවා. මොකද දවල්ටත් කඩෙන් කාපු නිසා මේ හස්බන්ඩ් පොඩ්ඩක් ગેස්ට්‍රයිටිස් තියෙන නිසා රැයට බත් නොකෑවොත් එයාට ටිකක් අමාරු වෙන නිසා රැයට අපි පොඩි දෙයක් හදාගෙන බත් කනවා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. බොහොමත්ම ස්තුතියි අද ඔයාලා මාත් එක්ක රැඳී සිටියට. ඊළඟ බ්ලොග් එකකින් හමු වෙමු. හැමෝටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.